ඔයා ඇපල් pear වගා කරන කෙනෙක්ද? එහෙම නැතිනම් ඇපල් pear වගාවක් පටන් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. ඔයා මේ වීඩියෝ එක අනිවාර්යෙන් අන්තිම වෙනකම් බලන්න. මොකද අද අපි කතා කරන්න යන්නේ වගාවෙන් ලාභ ලබා ගන්න තියෙන ඉඩකඩ අඩු කරන ගැටලු සහ ඒවට විසඳුම් ගැනයි. ශ්‍රී ලංකාවේ මේ වෙනකොට ඇපල් pear වගාව ඉතාම ජනප්‍රිය වෙමින් පවතිනවා. නමුත් සාර්ථක අස්වැන්නක් ලබා ගන්න නම් ගොවියා වශයෙන් ඔයාට මුහුණ දෙන්න වෙන ගැටලු හඳුනාගෙන ඉන්න ඕන. මුලින්ම අපි බලමු පලිබෝධක ගැටලු ගැන. ඒ අතරින් ලොකුම ගැටලුව තමයි පළතුරු මැස්සා. ගෙඩි ඇතුලේ බිත්තර දාලා ඇතුලේ වර්ධනය වෙනවා. ඊට පස්සේ ගෙඩි කුණු වෙන්න පටන් ගන්නවා. ගෙඩි කුණු වෙලා හැලෙනවා. මේක ලෝකේ පුරාම ඇපල් pear වගාවට ඇති ප්‍රධානම හානියක් විදියට සලකන්න පුළුවන්. මේකට තියෙන හොඳම විසඳුම තමයි ගෙඩිය කුඩා කාලයේදීම පොලිතින් හරි කඩදාසි උර වලින් ආවරණය කරන එක. ඒකෙන් පළතුරු මැස්සට බිත්තර දාන්න තියෙන ඉඩකඩ ඇහිරිලා යනවා. ඊළඟ ගැටලුව තමයි පිටිමකුණා. පිටිමකුණා කොළයට බෝ වෙලා ගසේ සාරය උරාගෙන වර්ධනය අඩු කරනවා. අධික වැසි කාලවලදී දිලීර රෝගත් බහුලව ඇති වෙන්න පුළුවන්. ගෙඩිවල ලප ඇතිවීම, ගෙඩි කුණු වීම වගේ දේවල් මේ නිසා ඇති වෙන්න පුළුවන්. ඊළඟට බලමු ජල ගැටලු ගැන. ජල හිඟයක් ඇති වුණොත් ගෙඩි කුඩා වෙනවා. මල් හැලෙනවා. මල් කාලයේදී ජලය ඊටාම වැදගත් සාධකයක් වෙනවා. අධික හිරු රශ්මියක් තවත් ගැටලුවක්. ඒකෙන් ගෙඩි පිලිස්සෙන්න බලනවා. ඒක වෙළඳ පොලේ අගයටත් බලපානවා. ගස වේගයෙන් වර්ධනය වන නිසා කප්පදු කිරීම අත්‍යවශ්‍ය කරුණක්. නැත්තම් නඩත්තු කරන්න අමාරු වෙනවා. ඕෂණ ඊනතාවයත් ලොකු ගැටලුවක්. කොළ කහ වෙනවා, ගෙඩිවල රස අඩු වෙනවා. ඒ නිසා නිසි වේලාවට පොහොර ලබා දීම අත්‍යවශ්‍යයි. අවසානයේට වෙළඳ පොළ ගැටලුව. ඇපල් pear ඉක්මනින් ඉදෙන නිසා කල් තබා ගන්න අමාරුයි. ඔයාට එන මේ සියලුම ගැටලු වලට එකම විසඳුම තමයි ඇග්‍රෝග්‍රීන් ලංකා ප්ලාන්ටේෂන් සමාගම. ඔයාගේ වගාවේ මුල සිට අස්වැන්න ලබා ගන්නකල් අපි ඔයා වෙනුවෙන් ඒ සියලුම ගැටලු වලට විසඳුම් ලබා දෙනවා. ඔයාට අවශ්‍ය සියලුම පලිබෝධ නාශක, පොහොර වගේම ජල ප්‍රශ්නය, කප්පාදුව මේ සියල්ලම අපි කරලා දෙනවා. මේ වීඩියෝ එක වැදගත් නම් ලයික් කරලා ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.